හැමෝටම සුබ දවසක්. ඔන්න අද දවසේ මම වැඩ පටන් ගත්තා. දැන් තමයි පටන් පළවෙනි පාසක දෙන්නේ මෙතන ඉස්සරහට තමයි එන්න කිව්වේ. අපි ගිහලා ඒක දීලා දෙමුකෝ. එතනට ගිහලා වීඩියෝ එකට සෙට් කරමු. එතන තමයි එන්න කියනවා. එතන ඇවිල්ලා කෝල් එකක් දෙන්න කිව්වා. අපි බලමු කෝල් එකක් දීලා. Hello, abang එතනට ඇවිල්ලා ඉන්න මචං. ඉස්සරහා ගෙදර නම් දොර වහලා තියෙනවා. හරි. චානකරත් නේද? චානක නේද? පාර්සලයක් ඉවරයි. දැන් අපි යන් අනිත් පාර්සලෙට. ඒක නම් දෙන්න දෙන්නේ මෙතන පල්ලෙහා පොඩ ඇතුලේ. මේ පාර්සල එක දෙන්න ඇවිල්ලා දෙන්නේ. මේ පැත්තට තමයි එන්නේ කිව්වේ. හරිය ඉස්සරහට කියලා පොස්ට් එකට කෝල් එකක් ගමු. හෙලෝ. මම අර ගල් පාර තියෙන එතන ඉන්නේ. හරි මං ඇවිල්ලා ඉන්නේ එතන. හරි 4150යි ගාන. මේ කස්ටමර්ලු විනාඩි 2ක් විතර ඇවිල්ලා. එතන ගෙදර නෙවෙයි හරි නැත්තම් වෙන කොහෙරි. ළඟ පාටක හරි. බලමු මේක නම් 4150ක් ගන්න තියෙනවා. කස්ටමර් නම් ආවා. ඒක සල්ලි ගේන්න ගියා. දැන් එයි. වෙලාවට එන්නේ ආයේ නැත්තම් ওই 5000 මාරු ගන්න යන්න එනවා. ඔය හරි කඩයක් වගේ යන්න එනවා. ඉන්නෝ ඔය පොඩි ගානක් දෙනවා 5000 වල උස්සගෙන මාරු කරන්න ගියාම මාර කට්ටක් ගන්න ඕන. සමහර අය නම් ඉන්නවා හරියට මාරු සල්ලි දෙනවා. ඒතර මාර ලේසියි. එහෙම තමයි ඉතින්. ඒ වුණත් ඉතින් පාර්සලයක් දැම්මම මේකේ පාර්සල් එක එනවා කියලා දන්නවනේ එන්න මාරු සල්ලි අතේ තියාගෙන වටිනවා. තුන්වෙනි පාර්සලෙත් දෙන්න ඇවිල්ලා ඉන්නේ. හරි. තවත් පාර්සලයක් දෙන්න යන්නේ. Aya, masuk Nimesha berat. ඔයගේ පාසල් වල ඉතින් කෝල් කරන්න දෙයක් නැහැ. ඇඩ්‍රස් එක දිනනවා නම ඔක්කොම දාලා කෙලින්ම දුන්නා විතරයි. ඔයාලට මගේ වීඩියෝස් වල නිකන් කටහඬ නිකන් මොකක් හරි අමුතු විදිහකට ඇවිල්ලා නම් ඒ වැඩි හිතන්න එපා. මම අර හෙල්මට් මාස්ක් එකක් මුණට දාගෙන ඉන්න නිසා ඒකට වැහිලා තමයි වැහිනවනේ. ඒක ඇහෙන සද්ද තමයි පොඩ්ඩක් වෙනස් වෙලා ඇහෙන මගේ කටහඬ. කොහොමද කටහඬ ගැතයි? ඒවට අවුලක් නැහැ. දැන් ඊළඟට යන්න දින පාසය නම් කවුරුත් ආස කරන කන්න ආස කෑම හදන තැනකට තමයි යන්න තියෙන්නේ. චොකලට් ෆැක්ටරි එකට. චොකලට් කම්පැනි එක ඇවිල්ලා. හෙලෝ අවං ඇවිල්ලා ඉන්නේ නේද ඔෆිස් ගාඩ් රූම් එක ගාව. අර ලොකෝ පෙට්ටිය දෙන්න තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ පාර තමයි එන්නේ කිව්වේ. බලමු ගිහලා ඉස්සරහට බෝලක් දීලා. බෝලක නමක් තමයි මතකත් නෑ අප්පා. මෙතන තමයි එන්නේ කිව්වේ. නම මොකද්ද? හම්සවර්ධන. හරි. හරි. ඒ පාරේ ඉතිරයි මම අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මගේ ෆෝන් එකේ බැටරි නෑ. උදේ charge කරන් එන්න බැරි වුණා. 150 ගානක් දුකද මම charge කරන් ආවා. දැන් ෆෝන් එකේ පොඩ්ඩක් බැටරි බහලා මට ඔෆ් වෙන්න දෙන්නත් බෑනේ. ඉතින් ටිකක් තියාගන්නත් එපා.
අදට වීඩියෝ එක මෙතන නතර කරනවා මම. ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු. දැන් හැමෝම පරිස්සමෙන් ඉන්න. page එකට like කරලා follow කරලා යන්න. page එකට like කරලා follow කරලා support එකක් දෙන්න මට ඔයාලගේ. ඒ support එක සෑහෙන්න වටිනවා. හැමෝටම සුබ දවසක් වෙනවා. පරිස්සමෙන් ඉන්න. bye.